හැලෝ ගයිස්, ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා SL Teach Smart YouTube channel එක වෙතින් ගෙනේන තවත් අලුත් මලුත් සුපිරි වීඩියෝ එකකට. ඔන්න මම අද කතා කරන්න යන්නේ 2025 අවුරුද්ද සමග අලුත් වුණ අපි හැමෝම දන්න ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එකක් ගැන. මේක ගැන කිව්වොත් අද වෙන විටත් බහුතරයක් දෙනාගේම පැසුමට ලක් වෙලා තිබුණ එහෙත් පොඩි අවුල් ටිකක් තිබුණ ඇප් එකක්. එහෙත් ඔන්න 2025 අවුරුද්ද වෙන විට මේ සියලුම ප්‍රශ්න නිරාකරණය කරලා low end PC එකක උනත් බොහොම ස්මූත්ලි රන් කරන්න පුළුවන් විදියට අප්ඩේට් කරලා තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් ඔන්න මම ඔයාලට description එකේ link එකක් දාලා තියන්නම්. අන්න එකෙන් ගිහිල්ලා මෙන්න මේ අලුත් version එක download කරගන්න. search කර download කරන්න යන්න එපා. අලුත්ම version එක download කරගන්න බැරි වෙයි. ඒ නිසා මම දාලා තියෙන link එකෙන්ම ගිහිල්ලා download කරගන්න. හරි, ඉතින් අපි මෙන්න මේ විදියට setup එක run කරලා බලමු. මෙතන ලැන්ග්වේජ් එක තෝරන්න එනවා. මෙතන ඉංග්‍රීසිම තියෙන දෙන්නේ. ඒක අවුලක් නැහැ. මෙතන ඕකේ කරන්න. මෙතන next කරන්න. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් එක I agree කියන එක දෙන්න. මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ අපිට තෝරන්න වෙනවා මේ app එක install වෙන්න ඕන file එක. ඉතින් ඔය තියෙන විදියට තිබ්බත් අවුලක් නැහැ. එහෙම නැත්නම් ඔයාගේ hard එකේ වෙන partition එකක් තෝරලා ඒකට install කරගන්න. මම නම් මෙන්න මේකට install කරගන්නවා. මෙතන okay දීලා මෙන්න මේ install කියන බටන් එකේ බොහම මේ app එක install වෙනවා. මම නම් මේ වෙනකොටත් මේ app එක install කරලා තියෙන්නේ. ඒක නිසා මම ආයෙ install කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ මෙන්න මෙතන install කියන බටන් එක ඔබලා මේක install කරගන්න. එහෙනම් මම මේක cancel කරනවා. හරි, ඉතින් අපි app එක ඇතුළට ගිහිල්ලා බලමු. මේක ටිකක් setting ටිකක් හදාගන්න තියෙනවා. ඒ ටිකත් මම කරන විදිහටම follow කරලා හරියට හදාගන්න. හරි, ඉතින් ඔයාලට පේනවාද දැනටමත් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් ඇප් එකේමයි. හරි, ඉතින් මුලින්ම home කියන එකට ගියාම එතන නම් setting හදාන්න දෙයක් නැහැ. ඊළඟට general කියන එකට ගිහින් බලමු. මෙතන අපිට තෝරගන්න තියෙනවා මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ඒක save වෙන්න ඕන folder එක. මම නම් මේ documents කියන folder එකට තමයි select කරලා තියෙන්නේ. ඔයාලට ඕන නම් කැමති තැනකට select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේක අනිවාර්යෙන් disable කරලා තියාගන්න. ඊට පස්සේ වීඩියෝ පැත්තට ගියොත් මෙන්න මේ ටික් එක on කරලා දැන් අපිට රෙකෝඩ් එක on කරන්න හා නවත්තන්න ඕන වෙනකොට දාන්න ඕන කී එකක් තෝරලා මෙතන කී එකක් දාගන්න පුළුවන්. මෙතන මම නම් මොකද වෙනස් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ අර වීඩියෝ එක මගින් නවත්තලා තියන්න පුළුවන්. මෙතන ටික් එක දාලා මෙතන ඕන කී එකක් තෝරලා ඊළඟට මේ show mouse cursor කියන එකත් enable කරගන්න. ඊට පස්සේ මේ add mouse click effect කියන එක on නම් enable කරගන්න. ඒක enable කරාම දැන් මගේ මේ mouse cursor එක වටේ කහ පාට රවුම් මැප් පේනවා ඇති. අන්න ඒ වගේ රවුම් මැප් පේනවා. ඊට පස්සේ add webcam කියලා එකක් තියෙනවා. මේක ඔයාලට webcam එකක් තියෙනවා නම් enable කරගන්න පුළුවන්. webcam එකක් තියෙනවා නම් මෙතන webcam setting වලට ගිහිල්ලා මේ advanced setting වලට ගිහිල්ලා මෙතන webcam එක select කරගන්න ඕන තැන select කරලා මෙතන okay කරගන්න. ඊට පස්සේ මෙතන මේක දීලා මෙතන low end PC එකක් තියෙනවා නම් low end PC දෙන්න පුළුවන්. නැත්නම් i3 second gen වගේ PC එකක් තියෙනවා නම් default දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හොඳම PC එකක් තියෙනවා නම් මෙන්න මේක දෙන්න පුළුවන්. ultra setting for 16 fps කියන එක. ළඟට මෙතන fps 50 දාලා තියාගන්න. මේවයි නම් හදන්න දෙයක් නැහැ. මෙතන full size කියන එකම තියෙන දුන්නා හොඳයි. නැත්නම් ඔයාලගේ display එකේ size එක තෝරලා මෙතනින් දාගන්න පුළුවන්. image setting වලට ගියොත් මෙතන high quality කියන එක තියෙන දෙන්න. හරි, ඉතින් ඔන්න ඔච්චරයි අද වීඩියෝ එකකින් කතා කරන්න තියෙන්නේ.